Night Rider, a shadowy flight into the dangerous world of a man who does not exist. Michael Knight, a young loner on a crusade to champion. ඔයගොල්ලෝ හිතුවේ නයිට් රයිඩර් කාර් එකේ එන්නේ මයිකල් නයිට් කියලාද? නෑ. නයිට් රයිඩර් කාර් එකේ අද එන්නේ හසිත විජේවර්ධන. ඔන්ටොවික් අරගෙන අද අපි ආවිලා තින්නේ ඕස්ට්‍රේලියාවට. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉන්න ශ්‍රී ලාංකිකයෙක් තමයි මේ නයිට් රයිඩර් කාර් එක ඒ විදිහටම හදලා තියෙන්නේ. ඉතින් මේක හදලා තියෙන්නේ කොහොමද? අපි හොයලා බලමු. Night Rider. Of course, bro. Like what? Damn. අපි හැමෝම ආස කරපු නයිට් රයිඩර් කතාමාලාව විකාශය වෙලා අවුරුදු 42කට පස්සේ අපි ආස කරපු මේ ඩ්‍රීම් කාර් එක නැවත වතාවක් ප්‍රතිනිර්මාණය කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් වන උදීෂ විජේනායක අයියා. මුලින්ම ආයුබෝවන්. ආයුබෝවන්. මේ නයිට් රයිඩර් කාර් එක නැවත වතාවක් හදන්න හිතුනේ ඇයි? ලොකු ආසාවක් තිබ්බ පොඩි කාලේ ඉඳලා. ඉතින් ඒ කාලේ උත්සාහ කර මේ කාර් එක මොකක්ද කියලා හොයන්න. නමුත් ඉතින් අද කාලේ වගේ ඉන්ටර්නෙට් එක මොනවත් තියුන්නේ නැහැ. ඉතින් ඉන්ටර්නෙට් Google වගේ ඒවා ආවට පස්සේ මේක ගැන මම හොයලා බැලුවා. එතකොට දැනගන්න ලැබුණා මේ කාර් එක ඒගොල්ලෝ යූස් කරලා තියෙන Pontiac Trans Am 3rd gen කියන කාර් එක කියලා. මම කවදා හරි මගේම කියලා එකක් අරගෙන හදලා drive කරගෙන යන හීනය ඔළුවට ආවේ අන්න ඒ විස්තර ටික දැනගත්තට පස්සේ. ඒ අනුව කොහොමද මේ කාර් එක හදන්න පටන් ගන්න? ලංකාවට ගේන්නත් බෑ. ලංකාවේ හොයාගන්නත් නෑ කාර්. ඒ කාලේම ඉතින් මෙහි ඕස්ට්‍රේලියාවට එන්න ප්ලෑන් එකක් තිබ්බා. මෙහෙට ආවේ 2012 ආපු දවස් ඉඳලම ඉතින් මේක ගැන තමයි සෑහෙන රිසර්ච් කරා. ඊට පස්සේ මේ කාර් එක හම්බුනේ මෙල්බන් වලින්මයි. එතකොට මේක ගොඩක්ම සර්ෆේස් රස්ට් එක, පේන්ට් එක ගොඩක්ම සවුත් වෙලා තිබ්බේ. ඇතුළ සීට්ස් ඔක්කොම ඩැමේජ් වෙලා. ඉතින් ලොකු රීස්ටෝරේෂන් එකක් කරන්න ඕනකම තිබ්බා මේක නයිට් රයිඩර් කරන්න කලින්. බැලු බැලමට නයිට් රයිඩර් කාර් එකේ ඇතුළ වගේම තමයි මේ කාර් එකේ ඇතුළත්. කොහොමද මේ ඇතුළේම හැදුවේ මේ විදිහට? අපි කවදාකවත් කාර් වල දැකපු නැති විදිහේ ඩෑෂ්බෝඩ් එකක්. ඒකේ විශේෂයෙන්ම අපි අර රවුන්ඩ් ස්ටියරින් වීල් වෙනුවට ඒකේ අර ගල්වින් ස්ටියරින් කියලා කියන්නේ. ඒකයි අර ඒකේ LED කලර් සහ ඒකේ ඩිසයින් එකට අර මෙහෙම කර්ව් වෙලා ආපු ඩිසයින් එක ඒකත් එක්ක මට ඩෑෂ් එකට ලොකු ආසාවක් තිබුණා. ඒක නිසා මේ මම හිතුවා හදන රෙප්ලිකා එක අනිවාර්යෙන් ඩෑෂ් එක ඔරිජිනල් එකට සමාන වෙන විදියට පුළුවන් තරම් ක්වොලිටි එකට හදන්න ඕන කියලා. දැන් මේ කාර් එකේ ගත්තොත් රසවත්ම කෑල්ල තමයි කිට් කතා කරන එක. ඇත්තටම කොහොමද මෙහෙම කිට් කතා කරන විදිහට හැදුවේ? කතා කරන කාර් එකක්. ඒ කාලේ ඒක සෑහෙන ලොකු දෙයක්. දැන් අද කාලේ ගොඩක් කාස් වොයිස් කමාන්ඩ් වලින් මේ වැඩ කරන කාස් තියෙනවා, self driving කාස් තියෙනවා. මම ওই software එක ගැනත් පොඩ්ඩක් රිසර්ච් කරා. මොකද ඒ කාලේ ගොඩක් AI එන්න ගත්තා. ඔය chat GPT, OpenAI ඒ වගේ ඒවා එන්න ගත්තා. ඊට පස්සේ ඒ ටෙක්නොලොජි යූස් කරලා එයාගේ ඔරිජිනල් වොයිස් එක ඒ ඔක්කොම ඉන්ක්ලූඩ් කරලා දැන් තියෙන තාක්ෂණයත් උපයෝගී කරගෙන එයාගේ ඔරිජිනල් වොයිස් එකත් ක්ලෝන් කරලා තියෙනවා. 95% විතර ඔරිජිනල් එකත් එක මැච් වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි එයාගේ තියෙන කතා කරන විලාසය, ඒ කියන්නේ එයා ජෝක් කරන විදිය, කැරක්ටර් එක තමයි මම බිල් කරලා තියෙන්නේ. ඉතින් ඒ ගොඩක් දුරට සමාන ඒ විදිහට කතා කරනවා. ඔරිජිනල් නයිට් රයිඩර් කාර් එකේ තියෙන දේවල් එක්ක ගත්තම මේ කාර් එකේ මොනවද නැත්තේ සහ තියෙන්නේ වෙනස්කම් ගත්තොත් එහෙම. තව ලෝවර් කන්සෝල් එක තාම මම ඉවර කරලා නැහැ. ඒක මිසින්. ඊට පස්සේ ඩෑෂ් එකත් කම්ප්ලීට්ලි ස්ක්‍රීන් ඇකියුරේට් ඔක්කොම. RPM එක, ඔයිල් ප්‍රෙෂර් සියලුම දේ ඇනලොග් ටු ඩිජිටල් කන්වර්ට් කරලා මේ ඔරිජිනල් එකේවත් ඒවා ෆන්ක්ෂන් තිබ්බේ නැහැ. ඉතින් එහෙන් බැලුවම 95ක් විතර එළියෙන් පෙනුම අපියරන්ස් එක කාර් එක මේ ඔරිජිනල් එකට සමානයි. ෆීචර්ස් ගැන කිව්වොත් හැමෝම ආස ෆීචර් එක තමයි යහන්නේ ටර්බෝ බූස්ට්. උඩින් පන්නන්න බැරිද කියලා. ඔව් ඉතින් උත්තරය තමයි උඩින් පන්නන්න පුළුවන්. හැබැයි එකපාරයි. ඒක නිසා ඒක උත්සාහ කරන්නේවත් නැහැ. මොකද කතාවෙත් ඒගොල්ලෝ ඇත්තටම අර රෑම්ප් යූස් කරලා තියෙනවා. ඒ කියන්නේ රෑම්ප් එක උඩින් ගිහිලා මේ කාර් ගොඩක් පල්ලෙහාට වැටෙද්දී මේ ඔක්කොම ඩැමේජ් එක. ඒක තමයි ඒගොල්ලෝගේ එක්ස්පෙන්සිව්ම මේ ටර්බෝ බූස්ට් එක. ඉතින් ඒක තමයි ඔය ගොඩක් එපිසෝඩ් වල එකයි නැත්තම් දෙකයි තියෙන්නේ ටර්බෝ බූස්ට්.